රකම් රසක්ම කළ යොවුන් ව්‍යාපාරිකයෙකුම විය. පෙර සඳහන් කළ සිරිලක් දූවේ හිමිකරු සිරිපාල කිරියැල්ල විය. සිරිපාල මුදලාලි කෙනෙක් කළේ ඌව පළාතේ ඔක්කම්පිටියේ මිනිස්කම හඳුනන මිනිසුන් පිරිසකි. 1979 දී රුපියල් ලක්ෂ 8ක් ඔහු වැය කළේ ඔක්කම්පිටිය ජනතාවට රෝහලක් තනා දීමටයි. රජයක් නොකළ වැඩකට අතගැසූ සිරිපාල මුදලාලිට අදත් ඒ ගම්වැසියෝ දේවත්වයෙන් සලකන්නේ ඔවුන් කළගුණ දන්නා සැබෑ මිනිසුන් නිසාමය. සිරිපාල කිරියැල්ල මුදලාලි මහත්මයා මේ ගමේ මැණික් වෙළඳාම සඳහා ඇවිල්ලා මේ ගමේ ජනතාවගේ දුක දැකලා එහෙම නැත්නම් මේ ගමේ ජනතාවට එතුමාගේ උත්සාහයෙන් සොයාගත් ධනෙ යම්කිසි ප්‍රතිඵලයක් ලබා දෙන්නට මහන්සි අරගෙන එවකට මේ ගමේ මේ දුෂ්කර ගම්මානයේ බොහොම අමාරුකම් ඇති ලෙඩුන් මැලේරියාව සර්පදෂ්ට වලින් මිය යන පිරිස මේ ආදී වශයෙන් බලනකොට ඊටාම විශාල පිරිසක් මේ ඔක්කම්පිටිය ප්‍රදේශය තුල මිය යන්නට යෙදුණා. ඒ දුක දැක්ක අපේ සිරිපාල කිරියැල්ල මුදලාලි මහත්මයා. දැකලා ඒ මුදලාලි මහත්මයා මේ ගමෙන්ම උපයාගත්ත ධනෙන් ගමේ අයගේ දුක දැනිලා වාට්ටු සංකීර්ණයක් අංක සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් අපට ගොඩනගන්න කටයුතු සිදු කළා. ඒ උත්සාහය ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද ඔක්කම්පිටිය ග්‍රාමීය රෝහල මූලික අඩිතාලම දැම්මේ සිරිපාල කිරියැල්ල මැතිතුමා. එතුමාගේ පුජ්‍යලික ධන පරිත්‍යාගයෙන් 1984 සැප්තැම්බර් මාසේ 16 වෙනි දින මේ ගොඩනැගිල්ල හදලා ඉවර කළා. එවකට අග්‍රාමාත්‍යව සිටි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සුරතින් මේ ගොඩනැගිල්ල ජනතායිතයට පාරණු ලැබුවා. ඒ නිසා සිරිපාල කිරියැල්ල මුදලාලි මහත්මයාට එදත් අපි ණයගැති අදත් ණයගැති මත්තටත් ණයගැති එතුමා කරන මේ ශක්‍රියාවට අපේ ඔක්කම්පිටිය ජනතාව වශයෙන් අපි ඊටාත්ම ගුණගරුකව අදත් කතා කරනවා, හිටත් කතා කරනවා, මතුවටත් කතා කරනවා. ඒ කාලේ ඔක්කම්පිටිය ගමට එනවා මැණික් විරඳ ව්‍යාපාරය සඳහා. ඒ ආපු ගමන් පන්සලටත් එනවා කොහොම අවස්ථාවක. එයා ගමට විශාල අඩුපාඩුවක් තිබිච්ච මේ ඉස්පිරිතාලේ වාට්ටුවක් හදලා දෙන්න කිව්වම එතුමා කණිකර මුදල් යොදලා ඒ වාට්ටුව හදලා ඒ කාලේ දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි වාට්ටුව විවෘත කරනවා. මම ගියා පිරිත් කියන්නේ. පිටෙන් නැගිලා පිරිත් කියලා වාට්ටුව විවෘත කරලා අද දක්වා මේ වාට්ටුව පවතිනවා. විශාල පිරිසකට ඒ ප්‍රයෝජනේ තියෙනවා. නැත්නම් ඒ හැටි ඔක්කොම කැලේ තිබුණා. වල ඉස්පිරිතාලට යන්න ඕන බුත්තකට නැත්නම් මොණරාගාවට යන්න ඕන. ඒ විදිහේ තැන් වලට යන්න තිබිච්ච ගමේ ඉන්න අවස්ථාව සැලසුනේ එතුමානේ. අපේ චෛත්‍ය රාජයන් වහන්සේ පොත් වහන්සේ චූඩාමානික ආරම්භ දුන්නේ තේ. ඒ ඉඳලා පෙරහැරේ කොළඹ ඉඳලා පෙරහැරේ දවස් 7ක් ආවා. 7 දවස් එක දවසක් උන්වහන්සේ ගෙදර තමයි නවතින්න සලස්සලා ගියේ පිරිසට ඔක්කොම පහසුකම් සලස්සලා හාමුදුරුවෝ දානි සකස් කරලා පහුවදා තමයි අපි එතනින් පිටත් මෙහෙ ආවේ. ඉතින් ආගමික වැඩවලට ඉතින් බොහොම ලැබී බොහොම භක්තිමත් ශාසනයටත් බොහොම පක්ෂපාතයි. ඒකයි.